පිටරට නෝන කෙනෙක් ගව්සා කිරීම හොඳ නෑ කියලා හිතට අරගෙන රැකී රැකී ඉන්නවා. පිටරටවල දොස්තරලා හරියට අස්සම් කරනවා ගව්සා වලට. රැකී රැකී ඉඳලා දවසක් ඉන්නකොට ඉන්නවා ලෙඩ්ඩු ඉන්නවා මෙයා විතර එකම දොස්තර. ඔන්න දැන් පේනවා ගව්සා කරන්න ආපු කට්ටිය ඉන්නවා. දැන් මෙයා රත් වුණා. සාමාන්‍ය ලෙඩ්ඩුන්ට බෙහෙත් දීදී ඇව්වා. දැන් ඉන්නේ ඊළඟ අය. මෙයා සත්‍යක්‍රියාවක් කළා. මම මෙච්චර කාලයක් මේකෙන් රැකී හිටු බව සත්‍යයි. මා දැන් උවදුරකටපත් වෙන්න යනවා. ඇයියාගේ ඩියුටි අස්සම් කරන එක. මාව මේකෙන් බේරෙන්න ඕන මගේ සත්‍යානුභවයෙන් කියනකොටම නිවාඩු දාපු දොස්තර කෙනෙක් ආවනේ මගේ පේෂන්ස්ලා කියලා. කොහොමද? සත්‍ය බේරෙන්නේ නැති. ඒ නිසා කරදරයකටපත් වුණොත් මම දන්න මෑණි කෙනෙක්. ඒ මෑණියෝ දැන් අම්මා කෙනෙක් වැඩිහිටිය අම්මා කෙනෙක්. ඒත් සමාජයේ නපුරුයිනේ. කාමාසක්තයිනේ. ඒ මෑණියන්ගේ මහත්ය නැති වෙලා. ඊට පස්සේ මේ මෑණියන් මොකක් හරි යම්කිසි ව්‍යාපාරික කටයුත්තකට හරි මොකක් හරි ආසනක් හරි මොකක් හරි ගන්න යද්දී ඒ ආසන ඕනම තැනින් එයාට නරක යෝජනාවක් ඇවිල්ලා. දැන් මෙයාට මේ ආසන ගන්නම ඕන. මෙයා මොකද කළේ ඊළඟ දවසේ ස්වර්ණමාලී සෑරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා මල් පූජා කළා සත්‍යක්‍රියාවක් කළා. මාගේ මිනිස්සයා නැති වුණා. මං අද දක්වා වෙන පිරිමියෙක් දිහා නරක හිතින් බල්ලා නැහැ සත්‍යයි. මේ උදුරු දුරු වේවා කියලා. අම්මා කෙනෙකුට කීකරු දරුවෙක් යටහත්ව පහත්ව අප උපකාර කරන්න යම්සේද එදා ඉඳලා උපකාර කරන වචනයක්වත් කියන්නේ සත්‍ය. ඒ නිසා මා යම් දවසකද මහා සුදසෝම ජාතකයේ ඇසුවේ මල් සෑය ළඟ ප්‍රතිඥා දුන්නේ එදා ඉඳලා මම මේ වැරද්ද කළේ නෑ සත්‍යයි කියලා. ඔබටද අනාගතේ ඔබගේ කරදරයකදී සෙම්පතියෙක් ළඟ තියාගන්න කාලයයි.